ඊළඟට පස්වෙනි ප්‍රශ්නයෙන් කියනවා මෙහි සඳහන් නාම විශේෂණ පද දෙකක් ලියන්න කියලා. අපි කිව්වනේ නාම විශේෂණයක් කියලා කියන්නේ මොනවා හරි නාමපදයක් විස්තර කරන්න යොදා ගන්න පදයකට. අපි ගමු උදාහරණයකට නාමපදයක් විදිහට ළමයා කියන නාමපදය. මෙන්න මේ ළමයා කියන නාමපදය විස්තර කරනවා. ඉස්සරහට තව පදයක් දාලා හොඳ ළමයා. අපිට පුළුවන් නරක ළමයා. නේ? කැත ළමයා. ලස්සන ළමයා. අන්න ළමයා කියන නාමපදය විස්තර වෙනවා. අන්න එහෙම විස්තර කරන්න යොදා ගන්න පදයට තමයි අපි කියන්නේ නාම විශේෂණ පද කියලා. මේවා අපිට ඉස්සරහට හම්බ වෙනවා. එතකොට අපිට මේකේ බලන්න එහෙම තියෙනවද නාම පදයක් විස්තර කරන්න යොදාගත්තු පද කියලා. මේ බලන්නකෝ පණිවිඩය කියලා නාම පදයක් තියෙනවා. මේක නමක්නේ මොකක් හරි දෙයක්. පණිවිඩය. ඒ පණිවිඩය කියන වචනය මොන්න විස්තර කරලා තියෙනවා හොඳ පණිවිඩය. ඔතන අපිට දාන්න පුළුවන් නරක පණිවිඩය, ලස්සන පණිවිඩය, මිහිරි පණිවිඩය, අම්මගේ පණිවිඩය මේ ඕන එකක් දාන්න පුළුවන්. මේ බලන්නකෝ එහෙනම් මෙන්න මේ කියන පණිවිඩය කියන නාමපදය විස්තර කරලීම සඳහා හොඳ කියන පදය යොදාගෙන තියෙනවා. එහෙනම් මේ හොඳ කියලා කියන්නේ නාම විශේෂණ පදයක්.